කුක් විත් යයු YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් දෙනෙක් කන්න කැමති කරවල වර්ගයක් හදාගන්න විදිය. ඉතින් මුහුදු කුකුලා කරවල බැදුමක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ගොඩක් දෙනෙක් මේ කරවල වර්ගය කන්න කැමතිනේ. ඉතින් අපේ ගෙදරත් ගොඩාක් ආසාවෙන් කන කරවල බැදුමක් තමයි මේ. ඉතින් මගේ රෙසිපිය ඔයාලට කියලා දෙන්න තමයි අද මම මේ සූදානම් වෙන්නේ. මම අරගෙන තියෙනවා මුහුදු කුකුලා කරවල කෑලි මේ විදියට. ඉතින් ඔයාලට පුළුවන් මේක දැන් චූටි කෑලි වලට කපා ගන්න. ඉතින් ඒත් එක්කම මම මේකට ඕන කරන බොම්බයි ලුණු, අමු මිරිස් සහ නයි මිරිස් ඒ දෙවලු සූදානම් කරගෙන තියෙනවා මේ විදියට. මෙන්න මේ ආකාරයට චූටි කෑලි වලට කපා ගන්න මුලින්ම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට උණු වතුර ටිකක් එකතු කරලා ටික වේලාවක් තියන්න. මේ වගේ තියෙන ලුණු ගතිය වැඩිපුර තියෙන ලුණු අයින් වෙන්න තමයි එහෙම කරන්නේ. ටික වේලාවක් මේ විදියට උණු වතුරේ තියලා ඊට පස්සේ කීප සැරයක්ම හොඳට පිරිසිදුට මෙන්න මේ විදියට කරවල ටික සෝදලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ මම මේ විදියට අරගෙන තියෙනවා බොම්බයි ලුණු, අමු මිරිස්, නයි මිරිස්, රම්පි කරපිංචා ඒත් එක්කම වේලපු බිලින් ටිකකුත්. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මේ විදියට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේසෙන්දි 3-4ක් එකතු කරගන්න. ඉතින් තෙල් ටික රත් වෙන වෙලාවේ අපි මේකට කරවල ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ තෙලේ මේක හොඳින් බැද ගන්න ඕන. මේ කරවල ටික මේ විදිහට තෙලේ බාගෙට විතර බැදීගෙන එද්දී රම්පේ කරපිංචා ටික මම එකතු කරගන්නවා. ඉතින් මම මේ විදිහට තමයි ගෙදර හදන්නේ. මොකද කරවල බාගෙට බැදෙද්දී රම්පේ කරපිංචා තෙලට එකතු කරොත් මාරම සුවඳක් එනවා ළමයි කරවල එකේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම වේලපු බිලින් ටිකක් අරගෙන තියෙනවා. ඉතින් මේ බිලින් ටික තමයි මම මේකට එකතු කරගන්නේ. ඔයාලට මේකේ ඇඹුල් රස ගන්න කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. සියඹලා, තක්කාලි ටිකක්. ඒ වගේ ඕනම දෙයක් ඇඹුල් රස ගන්න ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට කලවම් කරන ගමන් මම මේකට කෑලි මිරිස් ටිකකුත් ඔන්න දැන් එකතු කරගත්තා. ඉතින් මේ ටිකත් හොඳට තෙල් එකේ හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදියට කලවම් කරගෙන කීද්දිත් ඔයාලට කැමරට ගන්න පුළුවන් මේකට රසායන ලුණු ටිකක් එකතු කරගත්තා නම් ඔයාලට මේ අවස්ථාවේ කැමරට ගන්න පුළුවන්. ඉතින් දැන් එකතු කරගන්නවා මම කපාගත්ත ලුණු, අමු මිරිස්, නයි මිරිස් එකතු කරගෙන ඊට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් මෙන්න මේ විදියට කලවම් කරගෙන අපි මේ වෙලාවේ කරවල ටික භාජනයේ පොඩ්ඩක් අයිනකට කරලා තමයි ලුණු, අමු මිරිස් ටික එකතු කරගන්න ඕන. මොකද නැත්නම් ඒ ටික අපිට බැද ගන්න අපහසු වෙනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දැන් එකතු කරගත්තා. ඒත් එක්කම මිරිස් කුඩු ටිකකුත් නැවත එකතු කරගත්තා. ඔයාලා කැමති නම් පුළුවන් මිරිස් කුඩු එකතු කරගන්න. නැත්නම් කෑලි මිරිස් වලින්ම ඔයාලට ඒ රස අරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ ඔක්කොම දේවල් ටික මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඉතින් ලුණු ටික බාගෙට තැම්බිලා තියෙනවා මේ වෙද්දී. ඔයාලා එහෙම කැමති නම් එහෙම අරගන්න. ඉතින් මම මේකට වතුර මේසෙන්දි දෙකක් විතර එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය වුණොත් විතරක් වතුර මේසෙන්දත් දෙකක් විතර එකතු කරගන්න. ඉතින් චූටි වෙලාවක් මේ විදිහට මූලියෙන් වහලා තියාගෙන නැවතත් අපි හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් දැන් කරවල බැදුම නම් හොඳට හැදිලා තියෙන්නේ. ඔයාලත් මේ විදියට හදලා බලන්න රස කොහොමද කියලා. හරිම රස කරවල බැදුමක්. ඉතින් පොල් සම්බෝලයක් එක්ක රතු හාලේ බත් ටිකක් කන්න තිබුණා නම් මේ කරවල ටිකක් දාලා මාරම රසයි ළමයි. හදලා බලන්න මේක මගේ රෙසිපිය. ඔයාලා try කරලා බලන්න. ඉතින් හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් නැවතත් අලුත් වීඩියෝ එකක් අලුත් රෙසිපි එකක් අරගෙන එන බලාපොරොත්තු වෙනවා.